Why? Hinawai. Happy birthday to you. Hello? Sumitra teacher there? ඔව් කවුද කතා කරන්නේ? ටීචර් මම කවුඩංගානේ මහවිද්‍යාලේ කතා කරන්නේ. ඔයා කාටද කතා කරන්නේ කියන්නේ මම මේ සුමිත්‍රා ටීචර්. ඔව් මම දන්නවා ඒක අර ශිෂ්‍යට ක්ලාස් කරන ටීචර්නේ. ඔව්. ඉතින් මේ වගේ බබා එනවනේ ටීචර් සුසිත් පුතා. කවුද? චුචිත් පුතාගේ තාත්තා තෙනවිරත්න කතා කරන්නේ මම ටීචර්. කියවන්න. ටීචර් මේ බබාගේ ඉස්කෝලේ පේපර් එකක පොඩි ප්‍රශ්නයක් තිබ්බා මේ ඒක අහන්න කතා කළේ මේ මෙයාට දැන් උත්තරේ ලියා ගන්න බැරුව ඉන්නේ. මම පොඩ ප්‍රශ්න කියන්නද? කියවන්න. හරි. මේ ඒ කියන්නේ ටීචර් මේ චක්‍රේ එකකුයි මේ එහෙම දෙකක් තියෙන්නේ. ඔව්. දැන් ටීචර් දෙවරක් තුන කීයද? දෙවරක් තුනද? 6යිනේ. ඒ වගේනේ. ඔව්. ඒක තුන් වරක් දෙක කීයද ටීචර්? සේම්. ඒක ෂුවර් නේ ටීචර්? දෙවනේ. ඔව්. ඒ දෙවරක් තුනත් 6යි, තුන් වරක් දෙකත් 6යි. ඔව්. ඒක දැන් පිළිගන්න පුළුවන් උත්තරයක්ද ටීචර්? මම නම් පිළිගන්න ඔයා කොහොමද දන්නවනේ? නෑ ඒක තමයි මම පිළිගන්නවා. දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් දෙවරක් තුන 6යි නම් තුන් වරක් දෙක 6යි නම් ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා. ඔව්. සඳුදා සිට සෙනසුරාදාට දින කීයද කියලා. කීයද ටීචර්? ඒත් 6යි. නෑ ටීචර් 5යි නේද? සෞදද? එතකොට සඳුදාත් ගන්නවද ඔයා නැද්ද? සෞදත් ගත්තොත් 6යි නේ. ඔව්. එතකොට ටීචර් සෙනසුරාදා ඉඳලා සෞදට දින කීයද? 3යි. ඉතින් ඒක බලන්නකො අසාධාරණයි. එතකොට සතියේ දවස් 9යි නේ. දැන් දෙවරක් තුන 6යි නම් තුන් වරක් දෙක 6යි නම් ඔව්. සෞදේ ඉඳලා සෙනසුරාදාට දින 6යි නම් සෙනසුරාදා ඉඳලා සෞදට දින 3යි නේ. ඉතින් වැරදිනේ. ඉතින් මමත් කියුණා කියලා. ඉතින් ඒක අසාධාරණයිනේ. දැන් සෞදේ ඉඳලා සෙනසුරාදාට දවස් 6ක් තියෙනවා. සෙනසුරාදා ඉඳලා සෞදට තියෙන දවස් 3යිනේ ටීචර්. ඉතින් වැරදි. දැන් දෙවරක් තුන 6යි තුන් වරක් දෙකත් 6යි. එහෙනම් කොහොමද අර එහෙම වෙන්නේ? ඔයා මාව මඩවන්න එපා ඉතින් බන්දන්න ඔයා කවුද කියලා. දැන් මට මගේ හදවත කකින දුකක් තියෙනවා ටීචර්. මම ඒක ටීචර්ත් එක්ක කතා කරලා මේක විසඳ ගන්න කතා කරේ. ඇයි අනේ සෙනසුරාදා ඉඳලා සෞදට දවස් 3යිනේ තියෙන්නේ ටීචර්. නිවාඩුවේ ඉන්න පාඩුවේ ඉන්න දවස් 3යිනේ තියෙන්නේ. ඒකනේ. ටීචර් happy birthday. thank you. අපිට ඔයාව අන්දන්න බෑනේ. බෑ මම ඔයාලා වන්දන දැක්කේ. දැන් මම අවසාන වශයෙන් අහන්නේ දෙවරක් තුන 6යි නම් තුන් වරක් දෙක 6යි නම් ඒ දෙකම එහෙමනම් සෞදේ ඉඳලා සෙනසුරාදාට දවස් 3ක් වෙන්නේ කොහොමද සෙනසුරාදා ඉඳලා සෞදට අපි ඒක විසඳගමුනේ පස්සේ ඔළුව රිදෙනවා ටීචර්. ඒකනේ. කියන්නම් බයි. ඒකනේ තාත්තගේ බබා නිසා තමයි ඔළුව රිදෙන්නේ. ඕකේ. ඒ බබා නිසා තමයි ගොඩාක් කොල්ල එකක් උත් තියෙන්නේ මට. බයි. බයි. සජි මොන බබා ගැනද ඔයා කිව්වේ? ඒ විනිසු අහගෙන ඉන්නවා. මටත් මතක නැහැ මොන බබා ගැනද කිව්වේ කියලා. උදේ පාන්දර hina වෙන්න සජි උමා එක්ක why hinawai. සතියේ දවස් 5ේම උදේ 7ට. මෙන්න morning show.